හායල් ඉතින් මේ අදත් එක තුලා ඉන්නේ තෙෂන්ට නිවුස් channel එකේ නේ තාතර බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකක් ඉතින් මම වීඩියෝ කතා කරන්නේ ලංකාවේ අපේම කොල්ලෝ කෙලොසිට එකතු වෙලා හදපු e-money platform එකක් ගැන. ඉතින් මේ e-money platform එක use කරන ඔයාලට අනිවාර්යයෙන්ම දවසකට රුපියල් 1000ක් 2000ක් 3000ක් උනත් අමතක ආදායමක් හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ site එකේ තියෙන විශේෂත්වය තමයි මේක ලංකාවේ හදපු කෙනා නිසා ඔයාලා මේකෙන් earn කරන සල්ලි ඔයාලගේ ලංකාවේ ඕනම බැංක් එකකට කෙලින්ම withdraw කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැන් කල්පනා කරනවා ඇති අපි කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඔයා කැරම් ප්ලේ කරන් දන්නවා නම් ඔයාලට මේකෙන් සල්ලි හොයන එක නැති. ඒ මොකද කියනවා ඔයාලට මේක කරන්න තියෙන පොඩි ගේම්ස් ප්ලේ කරන එක. ඒ කියන්නේ කැරම් දාන් ඒ වගේ පොඩි කාර් ගේම් එකක් තියෙනවා. ඒ වගේ පොඩි ගේම්ස් ප්ලේ කරන එක. ඉතින් ඔයා හිතන්නකෝ දැන් ඔයා කැරම් ප්ලේ කරනවා. ඉතින් ඔයා කැරම් ප්ලේ කරද්දී ඔයාට ඔයාගේ හැ පැත්තෙන් තව යාළුවෙක් සෙට් වෙනවා. ඉතින් ඒ හම්බෙන්නේ ඔයා වගේම සල්ලි හොයන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපි වගේම ඔන්ලයින් යූසර් කෙනෙක්. ඉතින් ඔයා මේක හරියට ප්ලේ කරලා ඔයා මේක වින් කරොත් ඔයාට අනිවාර්යයෙන්ම සල්ලි හොයාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව වීඩියෝ එකත් එක්ක දිගටම ඉතලා ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. ඒ වගේම මම channel එකට අලුත් කෙනෙක් නම් අදම නම් වීඩියෝ බලන්න පහින් තියෙන subscribe button එක click කරලා ඊට පිටින් තියෙන bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තාත් වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන playpot කියලා සර්ච් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට playpot කියලා සර්ච් කරගත්තට පස්සේ මෙතන උඩින්ම ඔයාලට මෙයාලගේ playpot.lk වෙබ්සයිට් එක හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මේ සයිට් එකේ link එක පහළ comment section එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට comment section එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාලට මේ සයිට් එකට log වෙන්න පුළුවන්. ඉතින් මේ සයිට් එක ඇතුළට ගිහපු ගමන්ම අපිට ඉස්සෙල්ලාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේකෙන් සල්ලි earn කරන්න කලින් ඔයා ඉස්සෙල්ලාම මේකට account එකක් create කරගන්න ඕනේ. ඉතින් ඔයාලට තාම මේක account එකක් නැති හින්දා ඔයාලා මෙතන මේ උඩ තියෙන gas කියලා තියෙන බටන් එක උඩ click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන register කියන බටන් එක උඩ එකපාරක් click කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලව මේ වගේ create account කියලා තියෙන interface එකකට එක්කන් එයි. ඉතින් ඔයාලා මෙතන මේ username කියන තැනට ඔයාගේ නමේ කැලලක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේ දැන් තෙෂාන් සකිතන මගේ තෙෂාන් කියන කැලල මම දෙනවා. ඊට පස්සේ මේක යටින් ඔයාගේ phone number එක දෙන්න පුළුවන්. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕන ඔයාගේ වැඩ කරන phone number එකක් ඔයා මෙතන දෙන්න ඕනේ. ඒ වගේම ඔයා මේ දෙකම හරියට දුන්නා නම් ඔයාගේ මේ විදිහට කොළ පාටට මේක වටේට පෙන්නයි. ඉතින් ඔයාගේ මොකක් හරි රතු පාටට පෙන්නනවා නම් ඔයා මේක වැරදියට දීලා තියෙන. ඉතින් ඔයාගේ නම ඒ විදිහට පෙන්නනවා නම් ඔයාගේ නමින් තව account එකක් create කරලා තියෙනවා. එහෙම වුණොත් ඔයාලට නම වෙනස් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන යටින් ටික් දෙකක් දාන්න තියෙනවා. ඉතින් ඔයාලට මේ ටික් දෙක දාලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ විදිහට next දීලා ඉස්සරහට ආවට පස්සේ ඔයාලා මෙතන OTP verification එකක් කරගන්න තියෙනවා. ඉතින් ඔයාලා කලින් දුන්න phone number එකට OTP code එකක් එනවා අංක 4ක. ඉතින් මේ code එක ඔයාලට මෙතනට දීලා ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ phone number එකට ආපු OTP code එක මෙතන දුන්නා කියලා ඔයාගේ phone එකේ තියෙන credit වලින් කීයක්වත් කැපෙන්නේ නැහැ. අනිත් site වල වගේ කීයක්වත් අමතර ගාස්තුවක් කැපෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයාලා මේ සල්ලි වෙන site එකේ සාර්ථකව account එකක් create කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මෙතන පහලින් බලා ගන්න පුළුවන් download now කියලා තැනක් තියෙනවා. ඉතින් මේ download now කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එක්කන් එනවා. ඉතින් ඔයාලට මෙතනින් ඔයාගේ මේ තියෙන site එක තියෙන මේ site එක ඔයාගේ phone එකට app එකක් විදිහට install කරගන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ app එකක් විදිහට install කරගන්න එක ලේසියි. ඒතකොට අපිට ගොඩක් වෙලාවට Google එකෙන් search කර කර යන්න ඕනේ නැහැ. කෙලින්ම app එකට ගිහිල්ලා අපිට game play කරලා සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ download now කියන එක දෙනවා. එතකොට මගේ phone එකට මේ app එක මේ site එක app එකක් විදිහට install වෙනවා. ඉතින් දැන් ඔයාලට මේ සයිට් එකේ කිසිම ප්‍රශ්න නැතුව යූස් කරන්න පුළුවන්. ඉතින් මේ සයිට් එකෙන් අපි money earn කරද්දී එකේ games play කරන්න money earn කරන්න තියෙන්නේ. ඉතින් මේ games අපිට එකපාරක් try කරලා බලන්න පුළුවන්. ඉතින් මේවා මොන වගේ games ද මේවා කොහොමද play කරන්නේ මේ වගේ දේවල්. ඉතින් ඒකට ඔයාලට මෙතන පේනවා free demo කියලා තැනක් තියෙනවා. ඉතින් ඔයාලට මේ free demo කියන එක click කරගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට free demo කියන එක click කරලා එතකොට ආවට පස්සේ අපිට මෙතන games තුනක් පෙන්නනවා. ඒ කියන්නේ carrom game එකක් පෙන්නනවා, ඊට පස්සේ පොඩි car game එකක් පෙන්නනවා, pool game එකක් පෙන්නනවා. ඉතින් අපිට මේ free demo කියන එකේ carrom game එක අපිට click කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට click කරාට පස්සේ අපිට free trial available කියලා පෙන්නනවා. ඉතින් එකපාරක් අපිට මේක try කරලා බලන්න පුළුවන්. මේක මොන වගේද කියලා match එකට යන්න කලින්. ඒ විදිහට අපිට මේ දීලා තියෙන games තුනම එකපාරක් අපිට try කරලා බලන්න පුළුවන් මේක කොහොමද play කරන්න කියලා. ඉතින් මේ විදිහට මේක load වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කිසිම player කෙනෙක් නැතුව අපිට තනියෙන් මේක ඉස්සෙල්ලා try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට මේක try කරලා බලන්න පුළුවන්. ආඩත් මේක කරලා බලන්න පුළුවන්. මේක ගොඩක් ලේසි. ඉතින් වීඩියෝ එක දික් වෙන නිසා මම දිගට මේක play කරන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා දැන් කොහොමද free මේක එකපාරක් අපි try කරලා බලන්න කියලා කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට ඔයාලට මේකේ අනිත් game දෙකක් try කරලා බලන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ site එකේ තියෙන games තවත් online user කෙනෙක් එක්ක play කරලා අපි කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ කියලා. ඉතින් ඔයා මේ විදිහට මේකෙන් games play කරලා සල්ලි හොයන්න ඔයාගේ මේ account එකේ පොඩි හරි ගාණක් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට මෙතන එහා පැත්තේ කියන්නේ home icon එකට එහා පැත්තෙන් wallet කියලා තැනක් තියෙනවා. ඉතින් ඒක click කරාම ඔයාලා මේ වගේ තැනකට එක්කන් එනවා. ඉතින් ඔයාලට මෙතන balance එක රුපියල් 0යි කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ balance එක දැන් 0ක් තියෙනවනේ. ඔයාලා මේකට අඩුම රුපියල් 300ක්වත් top up කරන්න ඕනේ. ඉතින් මේ විදිහට top up කරාට පස්සේ ඔයාලට මේකෙන් games play කරලා money earn කරන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් පුළුවන් මේකේ මේ deposit කියන තැන click කරගන්න.
මේ විදිහට ඔයාලා මෙතන මේ ඩිපොසිට් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ බැංක් account තුනක් දීලා තිනවා. ඒ කියන්නේ මෙයාලගේ අපි සල්ලි දාන්න බැංක් account තුනක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් ඔයාලගේ තියෙන කැමති බැංක් එකකට ඔයාලට සල්ලි දාන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන කොළ පාටින් පෙන්නනවා මිනිමම් ඩිපොසිට් රුපියල් 300යි කියලා. ඒ කියන්නේ ඔයාලට අඩුම රුපියල් 300 ඉඳන් ඔයාලට ඩිපොසිට් දාන්න පුළුවන්. ඉතින් මගේ තියෙන්නේ People's Bank account එක නිසා මම මෙතන People's Bank කියන තැන තියෙන deposit කියන එක click කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එක්කන් ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් එයාලගේ bank name එක, account number එක, ඊට පස්සේ එයාලගේ branch එක, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලා රුපියල් 300ක් ඔයාලා deposit කරනවා නම් ඔයාලට පුළුවන් ATM එකට ගිහිල්ලා මේ account number එක දීලා රුපියල් 300ක් දාලා ඔයාලට ඒ receipt එක ගන්න. එහෙමත් නැත්නම් ඔයාලගේ online banking app එකකින් උනත් ඔයාලට මේ transfer කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඩිපොසිට් කරපු amount එක මෙතන සඳහන් කරන්න තියෙනවා. ඉතින් මම 300ක් නේ දැන් මේකින්ද මම 300යි කියලා දානවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මොබයිල් නම්බර් කියලා තැනක් තියෙනවා. ඉතින් මේ මොබයිල් නම්බර් කියන තැනට ඔයාලගේ කලින් මේ account එක හදපු නම්බර් එක තියෙන්නේ. ඒ හදපු නම්බර් එක ඔයාලා මතක් කරලා මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන යටින් තැඹිලි පාට කොටුවක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ මේ රිසිට් එක දෙන්න තියෙන තැනක් තියෙනවා. ඉතින් ඔයාලා ATM එකකින් සල්ලි දැම්මා නම් ඒකේ රිසිට් එක ඔයාලට මෙතනට ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා බැංකින් ඇප් එකකින් දැම්මා නම් ඔයාගේ බැංකින් ඇප් එකෙන් දාපු රිසිට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට මෙතනට දෙන්න පුළුවන්. ඉතින් අපි මේක උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ choose receipt file කියලා තියෙනවා. ඉතින් ඒක අපිට ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ ෆොටෝස් ඇන් ඒ ගැලරි එකට ගිහිල්ලා ඔයාලගේ අප්ලෝඩ් කරපු ඒ රිසිට් එකේ ෆොටෝ එක ඔයාලට මෙතනට දෙන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට මගෙන් සල්ලි දාපු ස්ක්‍රීන්ෂොට් එක මෙතනට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ කොටුව කොළ පාටට අපිට පෙන්වලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන confirm කියන තැන ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ යාලා මෙතන ඔයාලට කියලා තියෙනවා විනාඩි 15ක් ඇතුළත යාලා රිවිව් කරලා ඔයාලගේ මේ සල්ලි ඔයාලගේ මේ account එකට දාලා දෙනවා කියලා. ඊට පස්සේ ඔයාලට ඉතින් මේකේ okay got it කියන තැන ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් විනාඩි 15කින් මේ account එකේ සල්ලි වැටෙනකන් ඔයාලා මේකේ home එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන language කියලා තැනක් තියෙනවා. ඉතින් මේ language කියන තැන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් English, Sinhala, Tamil ඒ භාෂා තුනම තියෙනවා. ඉතින් ඔයාලට කැමති භාෂාවක් ඔයාලා මෙතනින් select කරගෙන ඔයාලා මේ app එක use කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන පහළ බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් අයිකන් එකක් තියෙනවා. ඉතින් මේ ප්‍රොෆයිල් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් contact us කියලා තැනක් තියෙනවා. ඉතින් මේ contact us එකෙන් ඔයාලට මෙයාලගේ customer service එක use කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මේකේ දන්න නැති දෙයක් තිබ්බොත් ඔයාලා මේකේ දැනගන්න ඕන දෙයක් තිබ්බොත් නැත්නම් මොකක් ප්‍රශ්නයක් නම් ඒ ඕන දෙයක් ඔයාලට මේකෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මේක ලංකාවේ site එකක් හින්දා ඔයාලට පැය 24ක් ඇතුළත ඔයාලා රිප්ලයි එකක් දානවා. ඒ වගේම ඔයාලට කැමති භාෂාවකින් කියන ඔයාලා Tamil නම් Tamil, Sinhala, English ඒ තුනෙන්ම ඔයාලට මේක use කරන්න පුළුවන්. ඉතින් දැන් විනාඩි 15කට පස්සේ මම කලින් ඩිපොසිට් කරපු රුපියල් 300 මගේ බැලන්ස් වල මේ විදිහට පෙන්නනවා. ඉතින් මේ 300 මට වැටලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ලේසියෙන් මේක පොඩි වෙලාවකින් විනාඩි 15ක් වගේ පොඩි වෙලාවකින් අපේ account එකට මේ සල්ලි වැටෙනවා. ඉතින් දැන් අපිට මේකේ තියෙන games play කරලා අපිට money earn කරන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු අපි කොහොමද මේකෙන් තවත් online player කෙනෙක් එක්ක game එකක් play කරන්න කියලා. ඉතින් අද මම මේකෙන් තෝරගන්නේ Carrom Clash කියන මෙන්න මේ Carrom game එක. ඉතින් මේ Carrom game එක ගොඩක් ලේසියි. ඔයාලට අනිවාර්යයෙන්ම මේක win කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට money earn කරන්න පුළුවන්. ඉතින් මම මේ Carrom Clash කියන game එක උඩ එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ පොඩ්ඩ වෙලාවක් මේ විදිහට load වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට load වෙලා අපි ඇතුළට ගියාට පස්සේ අපිට එක එක rooms බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන ගියාට පස්සේ ඉස්සෙල්ලාම ගාල්ලා කියලා room එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට පේනවා entry fee කියලා රුපියල් 100ක් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේක ඇතුළත් වීමට රුපියල් 100ක් ගන්නවා. ඔයා මේක win කරොත් ඔයාලට රුපියල් 200ක් හම්බ වෙනවා. ඉතින් මේ විදිහට candy කියලා තියෙනවා. ඉතින් candy කියන එකේ ඔයාලට රුපියල් 200ක් දාලා ඇතුළට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට 400ක් හම්බ වෙනවා win කරොත්. ඒ විදිහට ඔයාලට එක එක rooms තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් ඔයාලගේ අතේ තියෙන ගාන අනුව ඔයාලා මේකට සල්ලි දාලා ඔයාලා මේවා win කරලා ඔයාලට සල්ලි earn කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් ප්ලේ කරන්න තෝරගන්නේ කැන්ඩි කියන රූම් එක. ඉතින් මම රුපියල් 200ක් මේකට දානවා. ඉතින් එතකොට මට මේක මම වින් කරොත් මට රුපියල් 400ක් හම්බ වෙනවා. ඉතින් අපි මෙතන මේ කැන්ඩි කියන තැන ක්ලික් කරාට පස්සේ අපිව මේ වගේ තැනකට එක්කගෙන යනවා. එතකොට මෙතනින් අපිට තවත් ඔන්ලයින් යූසර් කෙනෙක්ව මේ විදිහට සිලෙක්ට් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මට දැන් මේ සිලෙක්ට් වුණ යූසර්ත් මම වගේ මේ විදිහට සල්ලි earn කරන්න බලාපොරොත්තු වෙන තවත් යූසර් කෙනෙක්. ඉතින් ඇත්තම යූසර් කෙනෙක්. ඉතින් අපි මේක හරියට ප්ලේ කරලා අපි වින් කරොත් අපිට අනිවාර්යෙන් සල්ලි හොයන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි මේ මැච් එක ප්ලේ වෙන්නේ. ඉතින් ඔයා කලින් ඉඳන් කැරම් පූල් වගේ ගේම්ස් ප්ලේ කරපු කෙනෙක් නම් ඔයාලට මේවා ලේසියෙන්ම වින් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක දික් වෙන හින්දා මම මේක පොඩ්ඩක් ස්පීඩ් කරලා පෙන්නනවා මට වින් කරන්න පුළුවන් වේද කියලා. අපි බලමු මට වින් කරන්න පුළුවන් වේද කියලා. ඉතින් කොහොමයි අන්තිමටම මම වින් කරා කියලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දැන් පෙන්නනවා. ඉතින් මගේ සල්ලි දැන් මගේ බැලන්ස් එකට එකතු වෙලා තියෙනවා. මේ විදිහට ලෝඩ් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් උඩින් අපේ බැලන්ස් එක එකතු වෙලා තියෙනවා. ඉතින් දැන් මම මේ මගේ තියෙන මුළු coin balance එකෙන් තවත් game play කරලා money earn කරා. ඉතින් දැන් මගේ මුළු ගාණ රුපියල් 2000 ගාණක් විතර මගේ coin balance එකට එකතු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්.
ඉතින් මේ සයිට් එකේ තියෙන ගේම්ස් ගොඩක් ලේසි. ඔයාලා වින් කරන විදිහට ඔයාලට අනිවාර්යයෙන්ම මේකෙන් මනි earn කරන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු අපි කොහොමද මේ වින් කරපු සල්ලි අපේ ලංකාවේ තියෙන බැංක් account එකකට withdraw කරගන්න කියලා. ඉතින් ඒකට ඔයාලට මෙතන යටම home icon එකට එහා පැත්තෙන් wallet කියලා තැනක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ wallet එකට ගියාට පස්සේ ඔයාලට ඒකට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් withdraw කියලා icon එකක් තියෙනවා. ඉතින් ඔයාලා මේ withdraw කියන තැන උඩ එකපාරක් click කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන තැනකට එක්කන් ඒ. ඉතින් ඔයාලට මෙතන මුලින්ම ඔයාලගේ bank name එක select කරගන්න තියෙනවා. ඉතින් ඔයාලා මේක select කරගත්තට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් bank account දෙකක නම් තියෙනවා. ඉතින් ඔයාලගේ People's Bank, Commercial Bank තියෙනවා නම් ඔයාලට other bank කියන එක දීලා People's Bank කියලා ඔයාලට මෙතන type කරලා දෙන්න පුළුවන්. ඉතින් මගේ bank account එක People's Bank නිසා මම මෙතන තියෙන මේ bank name කියන තැනට People's Bank කියලා දෙනවා. ඊට යටින් ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලගේ account number එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ බැංකු පොතේ ඔයාලගේ සල්ලි දාන account number එක ඔයාලට මෙතන type කරලා දෙන්න පුළුවන්. ඊට යටින් ඔයාලට බලා ගන්න පුළුවන් account holder name කියලා තියෙනවා. ඉතින් account holder name කියන්නේ ඔයාලගේ බැංකු පොතේ නැත්නම් ඔයාලගේ card එකේ ඔයාලා බැංක් එකේ ඔයාලගේ තියෙන නම. ඒ කියන්නේ ඔයාලගේ බැංක් එකේ ඔයාලගේ තියෙන නම ඔයා මෙතනට select කරලා දෙන්න ඕනේ. ඊටත් යටින් ඔයාලට බලා ගන්න පුළුවන් branch කියලා තැනක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මේ බැංක් එක කුරුණෑගල තියෙනවා නම් ඔයාලා දෙන්න ඕනේ කුරුණෑගල කියලා. ඒ වගේ ඔයාලගේ මේ බැංකුව අයත් වෙන පැත්තේ තියෙන branch එක තමයි ඔයාලා මෙතනට දෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ යටින් ඔයාලට බලා ගන්න පුළුවන් amount කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මේකෙන් withdraw කරන්න කීයක්ද කියලා. දැන් මගේ 2000 ගණනක් තියෙනවානේ. ඉතින් මම මෙතනින් රුපියල් 2000ක් withdraw කරනවා කියලා දානවා. ඊට පස්සේ ඔයාගේ amount එකත් මෙතන සඳහන් කරගත්තා නම් ඔයාලට මෙතන පහලින් තියෙන confirm withdrawal කියන තැන උඩ එකපාරක් click කරගන්න පුළුවන්. ඉතින් මෙතන touch කරාට පස්සේ ඔයා මේකට සාර්ථකව ඔයාගේ withdrawal එකට ඔයා request එකක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා withdraw එක ලබාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතන wallet එකට ගිහිල්ලා බැලුවාට පස්සේ මෙතන pending මට්ටමේ තමයි තාම තියෙන්නේ. ඒ කියන්නේ මේක අපි දැන් withdraw එක 2000ක් දාලා තියෙන්නේ. ඒක පැය 24ක ඇතුළත මෙයාලා review කරලා අපේ bank එකට මෙයාලා transfer කරනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ බැංක් එකට ආව සල්ලි. ඉතින් රුපියල් 1975ක් මගේ බැංක් එකට අවිල්ලා තියෙනවා. ටැක්ස් වලට රුපියල් 25ක් කපා ගන්නවා. ඉතින් මේ විදිහට ඔයාලටත් අනිවාර්යයෙන් මේ සයිට් එකෙන් මනි earn කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. අනිවාර්යයෙන්ම දවසකට අමතක ආදායමක් මේ සයිට් එකෙන් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ වීඩියෝ වල තවත් යාළුවන්ට share කරන්න තමයි ගන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමුවෙමු. දේශාන්ටේනි YouTube channel එකෙන්.